අවිෂා එක්ස්ටෙන්ෂන් ආයතනය අලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ආවා යූ ක්ලිප්-ඔන් එක්ස්ටෙන්ෂන් ගැන කතා කරන්න. මේ යූ ක්ලිප්-ඔන් එක මං හිතන්නේ ලංකාවේ ශ්‍රී අවිෂා ආයතනයෙන් තමයි හඳුන්වලා දුන්නේ. ඉතින් මේ යූ ක්ලිප්-ඔන් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි එක්ස්ටෙන්ෂන් කළත් නොකළත් අපේ හෙයා එකේ උඩ හිස් මුදුනේ කොණ්ඩේ ගොඩක් වොලියුම් එක අඩුයි. අපි හිතමුකෝ ක්ලිප්-ඔන් එකක් දැම්ම කියලා. ක්ලිප්-ඔන් එකක් දැම්මත් මේ යූ ක්ලිප්-ඔන් එක දාන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ හිස් මුදුනේ කොණ්ඩේ අඩුයි සහ දෙපැත්තේ වොලියුම් එක අඩුයි. ඉතින් ඇත්තටම අපේ ඕනම හෙයා ටෙක්ස්චර් එකකට ගැලපෙන යූ ක්ලිප්-ඔන් වලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කොණ්ඩේට ගැලපෙන යූ ක්ලිප්-ඔන් එකක් මම හදාගත්තා. මොකද මගෙත් ඇත්තටම එහෙම තිබුණාට කොණ්ඩේ ටිකක් උඩින් අඩුයි. ඉතින් දැන් මම එක්ස්ටෙන්ෂන් එකක් කරගෙන ඉන්න නිසා තමයි මේ වගේ ලස්සන වොලියුම් එකක් තියෙන්නේ. සමහරක් අයගේ ඉල්ලනවා යූ ක්ලිප්-ඔන් එක වටේට දාන්න ඕනි මට. මොකද වටේටම වොලියුම් එක තියෙන්න ඕනි කියලා මෙන්න මේ වගේ. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක්ම සාර්ථකයි මේ යූ ක්ලිප්-ඔන් එක. හරිම තුනී. මේ වගේ ක්ලිප් එක ඕපන් කරලා තප්පර ගානක් ඇතුළත වගේ හෙයා එකට දාගන්න පුළුවන්. ඉතින් හරියට යූ ක්ලිප්-ඔන් එක පාවිච්චි කරනවා වසර ගණනාවක් හරියට පාවිච්චි කරොත් ඉතින් ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න මොකද කෙස් ගහට මුකුත් එහෙම වෙන්නේ නැහැ. හරි හොඳ ෂැම්පෝ එකක් හොඳ කන්ඩිෂන් එකක් දාලා මේ යූ ක්ලිප්-ඉන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඔයාලට පෙන්වන්න යූ ක්ලිප්-ඉන් එකක් දැම්මම කොහොමද වෙනස කියලා දාගන්නේ කොහොමද කියලා තප්පර ගානක් ඇතුළත පෙන්වන්න. මේ යූ ක්ලිප්-ඔන් එක අපි දාන්නේ හිස් මුදුන කොණ්ඩේ අඩු බව නැති කරගන්නයි සහ දෙපැත්තේ වොලියුම් එක වැඩි කරගන්නයි. ඒකට මේක උඩටම දාන්න ඕනි. හිස් මුදුනට වෙන්න දැන් ඔයාලට පේනවනේ ඔන්න මගේ කොණ්ඩේ තරම. මේ වගේ කොණ්ඩේ චුට්ටක් අපි උඩට උස්සලා මෙන්න මේ විදිහට මේ ක්ලිප්ස් ඕපන් කරගන්න. ඔන්න බලන්න. ඇත්තටම හරිම සාර්ථකයි. මෙන්න මේක මේ විදිහට මෙන්න මේ වගේ දැම්මා. මේකෙන් වහගන්නවා. ඉතින් බලන්න කොච්චර ලස්සන වෙනවා. ඇත්තටම කිව්වොත් බලන්න පොඩ්ඩක්වත් ඔයාලට මේක දැම්ම කියලා පේන්නේ නැහැ. මොකද මේකේ එජ් එක හරිම තුනීවට තමයි හදලා තියෙන්නේ. ක්ලිප්ස් අල්ලලා ගොඩාක්ම සාර්ථකයි. ඉතින් ඔයාලටත් දාගන්න පුළුවන්. Salon Kavisha, 20 years of unique experience.